අශෝක රංගවල ඔයා NPP එකේ දේශපාලන සංස්කෘතියට අයිති මිනිස්සෙක් නෙමෙයි. මේ රටේ මිනිස්සු NPP එකෙන් බලාපොරොත්තු වෙච්ච වර්ගයේ මිනිස්සෙක් නෙමෙයි අශෝක රංගවල ඔයා. ඔයා පරණ දේශපාලන සංස්කෘතියට අයිති පරණ හිටපු තක්කඩින්ගේ වර්ගයේ එක්කෙනෙක්. මොකද ඔයාව මේගොල්ලෝ තේරුවේ NPP එක තේරුවේ ඒගොල්ලන්ගේ හිටපු හොඳම පුද්ගලෙක් විදියට තුන්වෙනියට තේරුවේ කතානායක කියන්නේ ජනාධිපතිටයි අගමැතිටයි විතරයි දෙවෙනි තුන්වෙනි පුරවැසියා. එහෙම තේරපු ඔයා ඡන්ද ව්‍යාපාරය කරේ බොරු කියලා නැති සුදුසුකම් කියලා අන්තිමට ඒක ගෙනත් පෙන්නන්නම් කියලා කිව්වාට පෙන්න ගන්න දෙයක් නැහැ කරේ බොරුවක්. ඔයා බොහොම අමාරුවෙන් යවාගත්තේ. ඔයා කියපු තරම් එහෙම ටක් ගාලා වේගෙන් අස් වෙලා ගියා නෙමෙයි. කතානායක ධූරයෙන් ඔයා බොහොම අමාරුවෙන් ගියේ. ඊළඟ දැන් අවුරුද්දකට පස්සේ ආයිසරයක් දෙවෙනි පාරටත් හැවනේ. බීලා වාහනයක් කෙලවන්න හොඳ නැහැ කියන එකත් තේරෙන්නේ නැත් තරමටම මන්ද බුද්ධිකයිද ඔයා? ඔයාට එච්චර අවබෝධයක් නැති කෙනෙක්වද තුන්වෙනි පුද්ගලයා විදියට NPP එකෙන් තෝරලා තියෙන්නේ? තේරෙන්නේ නැද්ද කියන දේ? ඇයි ඒ මොකද්ද හේතුව? ඔයාට එච්චර සරල දෙයක්වත් තේරෙන්නේ නැද්ද? බීලා වාහනයක් කෙලවන්න හොඳ නැහැ කියන එක? ඔයාට බොණ්ඩ තහනමක් නැහැ. බිව්වනම් ඔයා වෙන ඩ්‍රයිවර් කෙනෙක් අරන් යන්න ඕනේ වාහනේ එලවන්න නැත්නම් ටැක්සි එක යන්න ඕනේ නේ. ඊට පස්සේ ඔයා බීලා හවු වුණා පොලිසියට. සාමාන්‍ය මිනිස්සුන්ට වගේ ඔයාගෙන් ඇල්කොහොල් ටෙස්ට් එක ගත්තේ නැහැ. ඔයාගේ වෙරි බහිනකම් හිටියා ඇල්කොහොල් ටෙස්ට් එක ගන්න. ටෙස්ට් එක ගන්නකොට ඔයාට වෙරි බැහැලා. ඊට පස්සේ ඔයාට ඇප හම්බුණා ඔයා ගෙදර. ඒ වැරද්දම අපි කරා නම් ඊට වඩා වෙනස් විදියකට අපිට සලකන්නේ නේ. අපිට සතියක් දෙකක් හිරේ ඉන්න වෙනවා. රිවයින්ඩ් කරනවා අපි වලලා. එනිසා කරුණාකරලා මේ ওই જાතිය ගොම්පාට් කර ඔයා මේ වැඩේ කරන්න එපා. ඔයා මේ දේශපාලනයට ගැළපෙන පුද්ගලයෙක් නෙමෙයි. ඒ නිසා ඔයාට ගැළපෙන රස්සාවක් තෝරගන්න. හොයාගන්න ක්ලාක් ජොබ් එකක් හරි මොකක් හරි තෝරගෙන ඒක කරන්න. ඔයා කරුණාකරලා දේශපාලනයෙන් ඉවත් වෙන්න පුළුවන් තරම් වේගෙන්. මොකද නැද්ද හේතුව? මේ රටේ මිනිස්සු ගොඩාක් බලාපොරොත්තු තියාගෙන තමයි මේ ආණ්ඩුව බලයට ගෙනාවේ. සෑහෙන අරගල කරලා මිනිස්සු මැරිලා සෑහෙන විනාශයක් වෙලා තමයි මේ ආණ්ඩුව පත් කරගත්තේ. මේ ආණ්ඩුවෙන් තව මේ මිනිස්සුන්ට කරගන්න වැඩ තියෙනවා. අනුර කුමාර දිසානායක කියන මනුස්සයා විශ්වාස කරගෙන තමයි වැඩි දෙනෙක් ඡන්දය දුන්නේ. ඕගොල්ලෝම විශ්වාස කරගෙන මිනිස්සු ඡන්දය දුන්නේ නැහැ. ඕගොල්ලෝම දන්නෙත් නැහැ ගොඩක් අය. ඉතින් මේ මනුස්සයාගෙන් අපිට කරගන්න වැඩ ටිකක් තියෙනවා මේ රටට. නැත්තම් ඕගොල්ලෝ හාන සැරේට මැතිවරණ තියන්න ගියොත් මේ රට ලූසන් හම්බෙන්නේ නැහැ නේද? තේරෙනවද කියන දේ? නිසා කරුණාකරලා ඔයාලට ගැළපෙන රැකියාවක් හොයාගෙන පුළුවන් තරම් ඉක්මනට දේශපාලනයෙන් අයින් වෙන්න. ඔයාලා සුදුසු නෑ දේශපාලනය කරන්න ලංකාවේ. අපිට අවශ්‍ය කරන දේශපාලනයට ඔයා සුදුසු නෑ. ඔයාව ගැළපෙන්න අර පරණ දේශපාලනයට ඉස්සර තිබිච්ච එකට. ඉස්සර තිබිච්ච දේශපාලනය ලංකාවේ මිනිස්සු ප්‍රතික්ෂේප කළා ඉවරයි. අපිට ඕනේ NPP එකටත් වඩා හොඳ මිනිස්සු මේ රටේ නායකයෝ විදියට. ඉතින් ඔයා NPP මට්ටමටවත් නැති පුද්ගලෙක් නිසා ඔයාව ගැළපෙන්නේ නෑ දේශපාලනයට. ඔයා පුළුවන් තරම් ඉක්මනට මේකෙන් අයින් වෙන්න ඕනේ. ඔයාට වෙනස් විදියකට සැලකුවේ අපිට වෙනස් විදියට සැලකන නීතිය ඔයා වැඩේ කනවා. මම ගැලපෙන්නේ නැහැ දේශපාලනයට. කරුණාකරලා අර මිනිස්සුන්ගේ ගෞරවය තියලා ඔය අතර ඉන්න හොඳ මිනිස්සු ටිකක් NPP එකේ හොඳ මිනිස්සු ටිකක් ඉන්නවා. ගෞරවනීය මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ නිසා මේ මිනිස්සුන්ගේ ගෞරවය තියලා ඔයා පුළුවන් තරම් ඉක්මනට දේශපාලනයෙන් අයින් වෙන්න. මොකද ඔයා වැඩ කරන්නේ NPP එකේ හිටියට ඔයා විපක්ෂ කෙනෙක් විදියට වැඩ කරනවා. ඔයා NPP එකේ හතුරෙක් විදියට වැඩ කරන පුද්ගලයෙක් ඇත්තටම කිව්වොත්. ඔයා කරන වැඩ නිසා NPP එක පිරිහෙනවා. මාලිමාව පිරිහෙනවා. මිනිස්සුන්ගේ තියෙන ජනප්‍රසාදය නැති වෙනවා. මිනිස්සුන්ගේ අකමැත්ත වැඩි වෙනවා. මිනිස්සුන්ට තියෙන විශ්වාසය නැති වෙනවා. ඒ නිසා කරුණාකරලා අශෝක රංගවල පුළුවන් තරම් ඉක්මනට දේශපාලනයෙන් සමුගන්න ඔයා. ගැළපෙන රස්සාවක් හොයාගන්න ඈ.